චූටි. ඔයා දැන් පුටුවේ හොම ඉඳගෙන ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඔයා මේ ගෙදර හාම්පුතා අපි ඔයාට සේවය කරන්න ඕනි කියන එකද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඔව්. ඒව තමයි බලාපොරොත්තු වෙන්නේ. බල්ලෝ කවද්ද පුටු උඩ ඉඳගත්තේ? ඇයි බල්ලන්ට ඉඳපන්න හොඳ නැද්ද? ඔයා බල්ලෙක්ද? ඔයා මනුස්සයෙක්ද? බල්ලෙකුත් නෙවෙයි මනුස්සයෙකුත් නෙවෙයි. මං ඔයාගේ පුතා. ඔයානේ අක්කේ කියන්නේ හැම වෙලේම මම ඔයාගේ පුතෙක් වගේ කියලා. ඇයි මතක නැන්ද? මට නම් අක්කා අත ගන්නකොට දැනෙන්නේ චූටි කාලේ අම්මා ගාව ඉන්නා වගේ. ඔයා ඉතින් මට ඒ තරම් ආදරේනේ අක්කේ. මං දුවගෙන එන්නේ මම හැමදේම කරන්නේ ඔයා හින්දානේ. ඔයා අතින් ගහන්නේ? ඔයා අත ගන්න නැතුව අත ගන්න එපා. මං තව අත ගන්න කියලා තමයි අතින් ගහන්නේ. මට ඉතින් කතා කරන්න බෑනේ. අත ගන්නත් කියනවා. මම එයාගේ වැඩකාරයා වගේ. මම ඔයාගේ සර්වන්ට්ද? මම ඔයාගේ නණීද? මම ඔයාගේ නණීද? මොකද ඔහොම බුම්මට්ට වගේ බලාගෙන ඉන්නේ? ඔයා බුම්මට්ටෙක්ද? ඔයා බුම්මට්ටෙක්ද? චූටි හාමු මහත්තයා. ඔයා බුම්මට්ටෙක්ද? කොයි ලෝකේ ඉඳන් ආවද මේ උඩැකිය? කොයි ලෝකේ ඉඳන් ආවද මේ උඩැකිය? අක්කා හින්දා හොඳයි ඉතින්. බනින්න නැති හින්දා. හාමු මහත්තයාගේ ඉතින් මේ වත ගන්න එපාය. නැත්තම් පඩි ගෙවන්නේ නෑනේ මාසේ අන්තිමට. හාමු මහත්තයාට පඩි ගෙවන්නේ නෑනේ හාමු මහත්තයා අපිට. ආවත ඒව කරේ නැත්තම්. ඉන්න ගාම්භීරකම් පේනවද? ලොකුකම තියෙන්නේ එසේ මෙසේ ලොකුකමක් නෙමෙයි මේක. ඔව්. ඔක්කොම ටික පුටු ඉඳගෙන. මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ? මොකද ඔයා ඔහොම ඉන්නේ? මොකද ඔයා ඔහොම ඉන්නේ? ලොකු මහත්තයා. ලොකු මහත්තයා. ලොකු මහත්තයා. ඔන්න මදුරු කන ඔයාට. දැන් ওই පුටුව දැන් මං හොදන්න ඕනේද? වටේම ගිහිල්ලා මඩ ගාගෙන ඇවිල්ලා කකුල් වල තියෙන ඔක්කොම මඩ ටික පුටුව උඩ. මොනවද ඔයා ඔච්චර කල්පනා කරන්නේ? මේ චූටි. චූටි. මොනවද ඔයා ඔච්චර කල්පනා කරන්නේ? චූටි. මොනවද ඔයා ඔච්චර කල්පනා කරන්නේ? අද ඔයාට කන්න දුන්නේ නැද්ද චූටි? නෑ? මේ මගේ සංකන්දනේ මේක. මේක මගේ සංකන්දනේ. මේ හොඳ පුතා සංකන්දනේ මින්න.